ඉමේ බද මහා කප්පේ සුම්රක්මා බ්‍රහ්මගාමකේ ඔක්කාක රාජ කාලේන බ්‍රහ්මාභිෂේක පවත්වති පෙර රජ කල එවර ඔක්කාක නම් රජ පුරවර කිරිකඩ හේල පුද කර දුන්නු පුවතක් කියම් දොස හැර සුම්රක්ම කියනා බමුණෙක් එගම උන්නා සෝමසිරි කියනා කුමරි බමුණුට දාව උපනා බ්‍රහ්ම මාලිනී නම් මව් බැමිණිය කුසයෙන් බිහිව ගරු විලසින් වැඩේ සඳසේ කුමරි නොලසින් මෙලෙස වැඩෙනා කල සරණක් බලා නිසි කල බ්‍රහ්මනායක කුල බමුණු කුමරුට පාවා දෙන කල මව් බැමිණිය තුසේ ඇවදින් ළඟට නොලසේ බමුණු කුමරුට මෙසේ කීය වදනක් ඉතා දුකසේ අනෙක දුක් වින්දා උතනුව මදුව හන්දා දෙතන කිරි කන්දා මගෙන් කොපමණ බොන්ට ඇන්දා. ඒ අවස්ථාවේදී බෑණනුවන් පුතණුවන් අහනවා අම්මේ ඔබේ ආදරණීය දුවට ඔබ කොපමණනම් කිරි ප්‍රමාණයක් පෙව්වද කියලා. ඒ වෙලාවේ අම්මා කියන්නේ ගාන මට හරියටම කියන්න බෑ. හැබැයි කට්ටියක් දෙදිසරි තෙමෙන්නට ඇත දුවට දුන් කිරි. දස එකඩ මස සරි උපන්දා සිට දුන් කිරි කච්චියක් මෘදි සරි තෙමෙන්නට ඇත දුවට දුන් කිරි. එවිට ඒ කුමරුන් දෙදි කච්චියක් නොලසින් සපයාගෙන ගොසින් මවට පිළිගැන්වූය සතොසින්. දෙන්නකො අම්මා පොඩුරින් තියාගන්න. බඳින්න පාදන්න. දස කඩ මස කුස දරලා මා මෙලොවට බිහි කරලා ඇඟලේ කිරි කර පොවලා ආදරයෙන් මා හදලා ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරඹේ සිටින්නියා කියා මාව නැලවුනියා අම්මේ සිහි කරන්නියා හඳ මා මට එන්න කියා බත් දෙකටක් කන්න කියා කිව්වදන් අම්මි ඔයා සිහි කරනෙමි මත කෙලියා ඔබේ පාවඳිනෙමි අම්මේ මට පව් නැත මගේ අම්මේ මට අවසර ඇත අම්මේ ඔබේ පාවඳිනෙමි අම්මේ මගේ දෝනිට බුදු සරණයි මගේ දෝනිට දම් සරණයි මගේ දෝනිට සංඝ සරණයි මගේ දෝනිට තුන් සරණයි ආදර මගේ පුතණුවනි සිටි දියණිය ඇයත් පනේ එබැවින් මෙය අසනු මැනි ආදරයෙන් ඇය රකිනු මැනි ඔබ දෙපළට බුදු සරණයි ඔබ දෙපළට දම් සරණයි ඔබ දෙපළට සංඝ සරණයි ඔබ දෙපළට තුන් සරණයි. බඳින්න අම්මා යන්නේ පයින් අම්මා ඉන්නේ කොහොම තියලා දස මාසේ උරේ කත්වා පෝසේසි බුද්ධිකාරණම් ආයුධී ගං වස්ස සතං
මාතු පාදං නමාමහං. තාත්තයි අම්මා හරි ඔළුව උඩින් තියාගන්න. අම්මා ඔළුව උඩින් තියාගෙන පියවරක් පස්සට ගිහිලා ආපහු හැරිලා යන්න. හරි.